ආපු අපේ අන්දරේ කටේ පස්ය කියපු අන්දරේ මඟුල් ගෙදර ගියා අන්දරේ මොනා වගේ හිටියා අන්දරේ 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 ලිදට ගලක් දාලා අන්දරේ යවොක් පිරින්ද බය කළා අන්දරේ දොර කමුලක් එවලා අන්දරේ විසයි නැස්ලේ එකසරේ අන්දරේ 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 සාපු අන්දරේ අපේ යාළු අපේ අන්දරේ රටවහින සාපු අන්දරේ අපේ යාළු අපේ අන්දරේ 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 සියලු ගම්වාසීන් වෙත දන්වා සිටින වගනම් සියාතු ගමරාලගේ කුඹුර මැද ඇති ලොකු කළු ගල ඔසවා ඉවත් කරන්නෙකුට කහවණු 500ක් ලබා දෙන වගයි. ගමරාල මගෙත් එක්ක එච්චර හොඳ නෑ. ඒත් මේක ලේසියෙන් අතාරින්නත් බෑ. කෝකටත් ටික දවසක් යන්න අරිනවා. ගමවට අනබෙර යවුණා ගම්මුසවොම එකතු වුණා කළුගල හොලවන්නටවත් කොයි කාටත් බැරිම වුණා මිනිස් බලයදී ඇත්දා අලිගෙන විත් බැඳ ඇත්දා කළුගල නෙමෙනිකමටවත් කෙරුවේ නම් කිසි සත්දා ගමයට විසඳුම් නැතිවිය කරන්න කිසිවක් නැතිවිය කළුගල හොලවන්ට හපන් කෙනෙක් මුළු රටේ නැතිවිය ගමයට හොඳ පාඩමක් උගන්නන්නත් එක්කලා මේ වැඩේ මම බාරගන්න ඕනි. මම දැම්ම ගිහිල්ලා ගමරාල හම්බ වෙන්න ඕනි. ගමරාලේ අපි ටිකක් විරසකනං තමා. ඒත් ඉතින් මේ වෙලාවේ අපි හොයට උදව් නොකර බෑනේ. ඕවා මතක කරලා දාන්න අන්දරේ. කාගේ අතින්ද වැරදි නොවෙන්නේ නේද? හරි. මම ඔය කුඹුරේ තියෙන ගල හක් කරලා දෙන්නම්කෝ. අන්දරේට කහවණු 1000ක්ම දෙනවා. වෙන මොනවද ඉල්ලන්නේ? ඕන දෙයක් දෙනවා. හෙටම පටන් ගමු බෑ. මට මාස 3ක් කල් ඕනි. ඒ මාස 3ේම හැමදෑම උදේට, දවල්ට, රෑට අපේ ගෙදරට ඊනටි හාලේ බතුයි කළු කුම්මාලුයි හොඳට රසට උයලා ගෙනත් දෙන්න ඕනේ. හෙට උදෙම්මෝන් හීනටි හාලේ බතුයි කළු කුම්මාලුයි ගෙදරටම එනවා. ඕන්න බලන්න දුවේ පුතේ අන්දරේගේ පින පහළ වෙලා
3 මාසයක්ම නිකං රසම රස කෑම. අන්දරේට විතරක් නෙමෙයි පුතාටයි බිරින්දෑටයි දෙන්නටමත් එක්ක. හැමදාමත් කදපුරවල රසට හදපු කෑම එනවා. හීනටි බත කලුකුන් මාළුව රස කරගිල දමනවා. වාසනාව අන්දරේ පින බෑදිල අන්දරේ. මේ ගැන බර කල්පනාව ගමරාලත් ගෙදරට වී ගලගෙනියන හැටි හිතනවා. හරිම දුකෙන් කල් ගෙවනවා. කාලය ගෙවිලා යතේ අපේ අන්දරේ තරවෙතේ. දවස ගෙවිලා යත්දි අන්දරේගේ බඩ පිරෙනවා. මේ බව නොදැනීම වගේ කළු ගල නොසැලී සිටිනවා. කාලය ගෙවිලා යතේ අපේ අන්දරේ තරවෙතේ. කාලය ගෙවිලා යන විට අන්දරේ යෝධයෙක් වගේ කාය ශක්තියත් වැඩි අන්දරේ හැඩයි හරිම අගේ. ගමරාලත් කල්පනා ගලගෙන යන කල්පනා. සියලු ගම්වාසීන්ට දන්වා සිටින වගනම් ගමරාලගේ කුඹුරේ ඇති ලොකු කළුගල හෙට උදයේ අන්දරේ විසින් ඔසවා ඉවත් කෙරෙන බැවින් මේ ආරාධනාව එය දැකබලා ගැනීමට සියල්ලන්ටම එතෙන්ට එන ලෙසයි. ඕන්න පහුවෙනිදට එළි වුණා. මුළු ගමම කුඹුරේ කළුගල ළඟ අන්දරේත් ගමරාල එක්ක. බලමුකෝ අන්දරේ කළුගල උස්සගෙන යන හැටි. ඒනං අන්දරේ මෙතනින් බැහැලා ලෑස්තිවෙමු නේද ගල උස්සන්න. හොඳයි හොඳයි හොඳයි. ගමරාලුන්නේ කොහෙන්ද දැන් මේ ගල ගිහින් තියන්ට ඕනේ? අර ඈත පේන පිට්ටනියට ගිහින් දාන්න. ඈත පිට්ටනියට. හොඳයි හොඳයි හොඳයි. ඔන්න මම එහෙනම් ලෑස්ති. ඕන්රිං එස්වා. මේ සියලු දෙනාටම අන්දරේගේ බලය පෙන්නන්ටයි සූදානම් වෙන්නේ. ඔව් මට ගමරාල කිව්වේ මේ ගල අර ඈත පිට්ටනියට ගිහින් දාන්නයි. එසේ කිරීමට නම් මේ ගල මගේ කර උඩින් තැබිය යුතුයි. ගමරාල ඔබ මේ සියලු දෙනා සමග මේ ගල මගේ කර උඩින් තැබුවොත් මං ගෙනියන්නම්. මොනවා අන්දරේ එනම් මව රැවැට්ටුවා යන්ඩයි කිව මෙතනේ. ඕක තමයි ගමරාලෙ කියන්නේ. කියන්නා කෙසේ කිව්වත් අහන්නා සිහිබුද්ධියෙන් ඇසියයුතුයි කියලා. තර්කය හරි හරියට හරි ඔසවලා දුන්නොත් ගෙන යමි. ගමරාලගේ කේන්තියට මගෙන් සිනහවක් යතෑගි. කළුකුම්මස් හී නැටිබත් 3 මසක්ම ඔහු ඇලඳුවා. ගමරාලගේ මෝඩකමට බේත් නැති බවත් පෙන්නුවා. ඒකට මට හිනා හරිම හිනා. ගමරාලට නොමැත හිනා. ගමයානේ ගුණා වුණා. ඔහොම තමයි අන්දරේ අපේ කවට අන්දරේ. ඔහොම තමයි අන්දරේ අපේ කවට අන්දරේ. ඔහොම තමයි අන්දරේ අපේ කවට අන්දරේ.